ආදී මෛත්‍රී භාවනාව වඩන විට පින් ලබා ගැනීමට බලාපොරොත්තු සිටින ඥාතීන්ට පින් ලැබෙන බව දැනිනි. ඒ කුසල් මදිනා අන්තපිරිසයිද දාන පිළිගැනීමෙන් පවතින සහගත ස්වභාවයෙන් නිරදේව. සත්‍යයන් හෝ මදවා ගැනීමට ඉක්මන් කළ හැකි නොවේ කියලා ගන්නවා. දුක්ඛාගත. වාසන දුක්ඛාගත සත්‍යයන් හෝ මදවා ගැනීමට. දැන් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි විසින් කළ යුතු යමක් නැත්නම් ධර්මානුකූලව ඒක සිද්ධ කරන්න ඕනේ. ඒ අය එතනින් මුදෙනවද නැද්ද කියන එක අපිට නිගමනය කරන්න ගියවම අපි සීමා ඉක්මවා යනවා. විදීම හෝ නොවිදීම ඒ අයගේ තියෙන දෘෂ්ටි අසහාගත ස්වභාවය දතු. හේතු වාසනා ඇත්තෝ විදේ. නැත්තෝ නොවිදේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දැන් එක්තරා බමුණේ බුදුරජාණන් වහන්සේ කියන ඔබ වහන්සේ නිවන් දැකීමට හේතුකාරක ධර්මයේද දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මම නිවන් දැකීමට හේතු වෙන මාර්ගයෙන් වඩුව සම්පූර්ණ කරලා දේශනා කරනවා. ඉතින් ඔබ වහන්සේ වරහන ඔක්කොම නිවන් දකින්නවා. ඊළඟ වමනකින් අහනවා. වමන බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඕනෑ කියන පිළිතුරද නැත විග්‍රහ කරලා දෙන්න තියෙන පිළිතුරක් නිසා. බමුණාගෙම ප්‍රශ්නයක් අහනවා. මේක තේරුම් ගන්න ඔබෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ උපන් ගම ගැන ඔබ දන්නවා. සාන්ති ඇයි නොදන්නේ? ඒ ගමේ අසකුලක් නැහැ මම දන්නවා. හතරමං හන්දියක් එහෙම තියෙනවා. එහෙම තරමුත් තියෙනවා. ඔබ එතන ඉන්න වෙලාවක ඔබට හිතෙනවා. යම් කිසි පුද්ගලයෙක් මෙතනින් ඇවිදලා මේ ගමට පාඩේ කොහෙන්ද යන්නේ හොත් මෙහි යන්නේ කියලා කියන්න ඕනේ. එහෙමම මම හිතනවා. මේ පාර කරා පෙවුවට හවල් දිහාට කියලා කියන්න ඕනේ. එහෙමත් හිතනවා. එහෙම හිතන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ මම දන්නවා. ඉතින් එහෙම ආපු කෙනෙක් අහපුවා. ඔබ හරියට පාර කියනවා. දැන් ඔබ හරියට පාර අහගත්තේ ඔක්කොම යනවාද ගම? කියලා වුණා කියන්නේ. ස්වාමීන් ඒක මම දන්නේ නැහැ. ඉතින් සමහරව මම පාර හරියට කිව්වා. සමහර කෙනෙක් යයි. සමහර කෙනෙක් නොයයි. අහගෙන නොයයි නැත් ඉන්නවා. අහලට යන්න ඉහිල වෙනස් කරගන්න නැත් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ ගමට යනවාද කියන එක තමයි තීරණය කරන්න බෑ. නමුත් මම පාර කිව්වා හරියට. ඒක ගමන මාත්‍රාත් කියලා කරා. නිවන් දකින්නේ කොහොමද කියලා වුණා මම පාර කියනවා. යන කෙනා එනයි. හොයා කරා මොනවද කරන්නේ? ඒක ඒගොල්ලෝගේ වෙලා. අන්න ඒ වගේම තමයි අපි කරන්නේ. ඥාතිට බින් දෙනවා කියනකොට. අපි කරන්නේ අපේ විසින් කළ යුතු යුතුයකම. ඒක අපි ඉස්තු කරනවා. ඔයින් එහාට ගියාද නැද්ද හොයන්න යන්න අවශ්‍ය නැහැ. මේ නොගිය අදියොත් ආයෙ නැත වෙනවා. තව එකක් කරමු කියනවා. ඒකට තියෙන දෘෂ්ටිය බලවත් නැහැ අපි 1000ක් කරලා හරියන්නේ නැහැ. පින් නැතුව නෙමෙයි. ඒ දෘෂ්ටියට අනුකූලව ඒ බුද්ධිලා ක්‍රියාත්මක වෙනවා. හේතු කියනවා නම් ඒතියයි. එහෙනම් නිකන් ඉතින් අපිට ඒක කරන්න දෙයක් නෑ. අමතාතෝන කරන්න දෙයක් නෑ. අපේ යුතුයකම අපි ඉදු කරන්න ඕනේ. ඒකටින් අහවත් වෙන ගියාද නැද්ද ගියා නම් ඕනේ නෑ කියලා එහෙම එකක් නෙමෙයි. ඔහේ ගියක් කමන්නේ ලෝකෙ සැරිසරන්නේ අපි ඥාතියෙක්වත් නම් අපේ යුතුයකම වශයෙන් අපි පුළුවන් කාලයක් අපි පුණ්‍ය දහම් කරලා සියයට පුණ්‍ය අනුමෝදනාගෙන අපේ යුතුයකම. ඒක අපි කරනවා. එතන ඉනිහට යන්නේ නැතුව ඒ ටික කරගන්න ඕනේ. ඉතින් අපි තොර දානි දුන්නා මේ මෙත්වල්ලා පින් දුන්නයි කියලා. ඒකෙන් ගන්න එක කොටසක් ඉන්නවා. ඒ කොටස විතරයි ඉතිය කරගන්න. ඉන්හාට ඒගොල්ලෝ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි මොකද අන්තිම පුද්ගලෙක්. නිල මුදල් බොල් කරගෙන. යම් කිසි දැනුමක් තේරුමක් මේ ලෞකිකත්වයේ තියෙනවා. ඒ තුලින් තමයි විවිධාකාර හැටි රසා කරනවා. අභිවෘද්ධියට කටයුතු කරගන්නවා මේ ලෞකික අභිවෘද්ධිය. ඔය මහා කැලෑ ප්‍රදේශයක ඉන්නා වැද්දේ. ඌට ඕන මොනවා හරි කාලේ ගන්න විතරයි. දේවල් හදන්න ඕනෙත් නැහැ, ඉඩක ලංකාවල එහෙම හේකුත් නැහැ. සත්තාව ගන්න යන්න ඕනෙත් නැහැ, සල්ලි වලින් කරන්න දෙයක් නැහැ, බැස්ුවේ දාන්න දෙයක් නැහැ. එහෙම එකක් ඉන්නවා. ඌට අපි කියලාට උඹට රත්තරන් දෙන්න පවු මෙච්චර. රාවල එක දෙන්න. අර මොනවද නේද? මුලකට මස්ලාටයක් නෑ. එහෙම දෙන්න. ඒ උපකාරය. අන්න ඒ වගේ ඉන්නම මනුස්ස ලෝකේ වාගේම ඕවටම මේ කික දෙයට ආසා කරන බලාපොරොත්තු වෙන කොලස් වල මනුස්ස ලෝකේ ඉන්නවා. සුගතිය දැසිලා බලාපොරොත්තු වෙන කාලස්වලක මේ අතර ඉන්නවා. එහෙම දෙයක් මේ ආර්ය මාත්‍රි භාවනාව වල හැම දෙලපින කොහොම සාන්තෝෂයෙන් පිළිගන්නවා. නමුත් ඕකෙත් මේ ලෞකිකත්වයේ කෑදරකමේ ඕවා නෙමෙයි අපිට ඕනේ මේ ලෝක ජීවත් වෙනකොට. එහෙම කෙනෙක් කොටසක් ඉන්නවා. ඒ කොටසක් මොකද කරන්නේ?
ඒ જાති එකක් දුන්නොත් ඒගොල්ලෝ කැමැත්තෙන් ගන්නවා. අර පිට ඒගොල්ලෝ සම්බන්ධනේ කැමැති. ඒකනේ මේ දැනුමයි ගැනීම කියන සත්‍යය මේ ලෞකික දැනීමේ ගැනීමෙන් තීරණය කරන්න බෑ. මහාචාර්ය කියන මට්ටමේ ඉන්න ආහුදුරුවෝ ඉන්නවා. නිවන් ගැන කතා කරලා තියෙන මොන පිටුතියක් කරනවා නිවන් වැරදි. ඒ මිනිස්සුන්ට කලබල වෙන. අනාගතේ මොකද ඒවා උදාහරණ කරලා. අපි නම් දැන් නිවන් දැක්ක බලාපොරොත්තු වෙන එකට ඉදීම ඉල්ල කරලා කියනවා. එහෙමයි ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මැරලා ඉන්න ඊටත් කොච්චර බලනොත් ඒගොල්ලෝ කාර්යමත්‍රි භාවනාව වල ආහුදුරුවෝ මැරිච්ච කෙනාට පිටුන හම්බුනේ. අරයට මොකද මේ කියන්නේ අපි තාම බලාපොරොත්තු වෙන්නේ නිවන් දැක්ක. ඊයකට නිවන් දකින්න කියන්නේ. එහෙම නෑ. ඒකයි කාරණේ. ඉතින් ඒකට ගිහි පැවිදි කියලා ભેදයක් වත් නෑ. තමන්ට තමන්ගේ ඥානිය වැඩිච්ච මට්ටමට නිවන හොඳ වෙන්නේ. නිවන සුවයි නිවන් දකින්න ඕන කියලා අදහසක් එනවනම් අනුන්ගේ පිටින් ගන්න දෙයක්වත් නෑ. එයා අනුව සතුටු වෙනවා හොඳ දෙයක් කරන කියලා හොඳ දෙයක් කරනවා කියලා සතුටු වෙනවා මිසක්. එයාට ඒකෙන් කරගන්න දෙයක්වත් නෑ. ඔය හොඳ දෙයට රහතන් වහන්සේලා බණ කියන අහින්න. උන්වහන්සේට අමුතු කරගන්න දෙයක් නිසා නෙමෙයි හොඳ දේ නිසා. උන්වහන්සේ මිදුනේ ඒකේ. අනික අර විදෙට හේතින උතුම් ධර්මයක් නිසා. ධර්මකරුත්යෙන් අහගෙන ඉන්නවා මිසක් උන්වහන්සේට අහලා කරගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ දිව්‍ය බ්‍රහ්මාදී කොට රකින්න මාර්ගඵලලාභියයි. ඒගොල්ලෝ මෙයාට සතුටුයි. ඒගොල්ලෝ හොඳ දේට හොඳයි කියන. ඒගොල්ලන්ට අමුතුවෙන් කරගන්න දෙයක් ඒක දාගන්න දෙයක් නැහැ. එහෙමත් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය මට්ටමේ නැතින මග පාදා ගන්න ඕනයි. ඒ මට්ටම නෝන තියෙනවා. ඒගොල්ලෝ බොහොම කරුත්යෙන් අනුමෝදන් වෙලා හිතියක් කරගන්නවා. පෞද්ගලයා හදා ගන්න. ඉතින් අපිට ඕවා නෙමෙයි යෝනියකෝ මොනවා හරි මේ කන්න බොන දේකුත් නැතුව ඉන්නේ අපි. එහෙම කිව්වනේ දානයක් දීලා බුද්ධ පූජාවක් කියලා හරි කමක් නැහැ. ඒ පින අනුමෝදන් වෙනවා. ඒක අපිට බලාපොරොත්තු හම්බ වෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ඥාතියින් විවිධාකාරයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හැම දෙනාටම ගැලපෙන්න හැම එකක්ම කරන්න ඕනේ. දන් දීලා පින් අනුමෝදනා කරන්නත් ඕනේ. අනුමස්ථාන වල පුණ්‍ය අනුමෝදනාවක් කරන්නේ සූසුවයි ගණී සූසුවයි ලැබි. ඒ අනුව ඒ ටික කරන්න ඕනේ. දුවතිය වල ඉන්න අයට දුවතිය මිදලා දුවතියටපත් වෙනවා. හැබැයි දුවතිය මිදෙන්න කියලා කියන්න ඕනේ නැහැ. උන් කැමති නැහැ. එහෙම කියනකොට දුකිතව දෙන්න නෑ කැමති. ගතිය වෙනස් වෙලා කියලා කියන්නේ මැරලා උපදින්න කියලා කැමති නැහැ කවුරු. ඔතනින් සුත වෙලා ගිහින් ඉතින් කවුරුනේ උපදින්න කියනකොට කැමති නැහැ. මොකද සුත වෙලා දෙවිය කියද්දි ඒක මිනිහෙක් කැමති. ආදව සුත වෙලා. දෙවිය කියලා අපදිනවා. දෙවියන් උපදන් ගියන් කිව්වොත් එහෙම. අනේ බෑ කියේ. මොකද අනේ අද වෙන්නේ බෑ. මැරෙද්දාක මැරලා දෙවියෙක් කියනවා නම් කැමති. එහෙම කැමති. අදව චිත්ත වෙලා කරන දෙවියෙක් කියන කෙනෙක් කැමති නෙවෙයි. මේ ලෝක සත්‍යය ජීවිත ආසාවෙන් ඉන්නේ. මොන ජීවිතයක් හරි අත්දැකීමක් ලැබුවා. කොච්චර දුක්ඛිත වුණා. ජීවිතේ නැති කරගන්න කැමති නෑ. ඒක විශ්ින් වෙනවා කියනවා. අනේ වැටෙන්නේ. ඒ තමන්ගේ දෙවියා ඇත්තට ආසාවෙන් කියව දෙවියා විදිහට කතා කරනකොට උගලේන මට මේ ගුරු මිනිහා ලොකු ඊට වල වටිනවා කිව්වා. එන් ගෝවා අදින ගුරු මිනිහා දෙන්නේ කියලා ගුරු මේ ඉතිරියක් කියලා ඉතිරිලා හිටියේ. ඉතින් ඉතිරිලා ඉඳලා රාජ කුමාරියක් වෙලා ඉන්නවා. රාජ කුමාරියක් වෙලා ඉඳලා අපි ආහාර කරගෙන උඹට වඩා මට මේ ගුරු මිනිහා ලොකු වටිනවා. ඒ අත්දැකීම නැති. ඒ වගේ එක එක අත්දැකීම් අදහස් වෙනවා. අපේ ජීවිතය දැන් කියලා අදහස නෙමෙයි ඒ අත්දැක වලට ගියහම. ඒක වෙනස් වෙනවා. මේ මොන දෙයක්ද අපේ යුතුයකම අපුරුදු කිරීම අපි කරන්න ඕනේ. ඒ සුදුසුකම් අනුව එයා ඒ තත්ත්වෙට පත් වෙයි. ඒ කියන්නේ අපි දඟලන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා දුගතියේ ඉන්න අයට යහපත වෙනවා නම් යහපත පිළිකින් ඒක කරනවා. ඒ අනුමෝදන් කරනකොට සුඛිතමිත වෙලා සුගතිගාමී වෙන්න කියන සුගතිගාමී වෙන එක චුත වෙලා කියලා වචන කියන්නේ නැතුව. මොකද චුත වෙලා සුගතිගාමී වෙන්න කියනොත් බයයි. දුගතියෙන් මිදලා සුගතිගාමී වෙන්න කිව්වහම ඒක ප්‍රශ්නයක් නෑ. දිනයක් වෙන්නේ නෑ. මරණ දවසක් කිව්වේ නෑ. සතරින් චුත වෙලා ගිහින් කිව්වත් එහෙම කැමති නෑ. ඉතින් ඒ නිසා එහෙම කියන්න හොඳ නැහැ බින්දෙනකොට. ඒ නබ්බෙන් චුත වෙලා ගිහලා දෙවියෙක්ෙන්ද මිනිස්සෙක්ෙන්ද සුගතිය එහෙම කියන්න හොඳ නෑ. සුගිත මුදිත වෙන්න සුගතිගාමී වෙන්න ඒ විදිහට කියනකොට දිනයක් කියලාවක් කිව්වේ නැති නිසා කවදා හරි සුගතිගාමී වෙන්න කැමති. අපි කිව්ව කවදා හරි මැරිච්ච දවස සුගතිය උපදින මේ පින කරගන්න. අදම මම සුගතිය උපදිනවා මේ කරගන්න කිව්වොත් කවදා හරි මැරිච්ච දවස සුගතිය උපදින එක තමයි කරගන්න කැමති. 100ට එකිනෙකක් කැමති නෑ අදම මම සුගතිගාමී වෙන්න කිව්වා. අන්න ඒ වගේ දෙයක්. ඉතින් බින්දේ වලත් එහෙම පින් අනුමෝදන් කරලා දුන්නා. ඉන්න අධ්‍යාය සුගිත වෙලා සුගතිගාමීව යහපත් අභිවෘද්ධිය උදා වෙලා නිවන් සාක්ෂාත් කරගන්න මගේ පැය දෙන්න කියලා. සාක්ෂාත්